කොහොමද කට්ටිය ඉතින් ඔයාලට පේනවා වගේ දැන් රුමේනියාවට ස්ප්‍රින් එක ඇවිල්ලා තියෙන්නේ. බලන හැම තැනම මල් මී මැස්සෝ සමනල්ලු පිරිලා. ඉතින් මේ දවස්වල මම මගේ අන්තිම වීඩියෝ එකේදී ඔයාලට කිව්වනේ මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න යන්නේ කියලා. මම කොහොම හරි මගේ ජොබ් එකෙන් අයින් වුණා. ඉතින් ඔයාලට මතකනේ මගේ පරණ ඇකමඩේෂන් එක. ඉතින් මේ තියෙන මගේ පරණ ඇකමඩේෂන් එක. ඔයාලට මතක ඇති. බලපු නැති කට්ටිය ගිහිල්ලා බලන්න. මගේ ඇකමඩේෂන් එක කියලා අවුරුදු 3කට කලින් මම දාපු වීඩියෝ එකක් ඇත්තේ. ඉතින් මේකේ මම අවුරුදු 3ක් ජීවත් වුණා. ඔයාලට මතක ඇති මම ඉස්සර වීඩියෝ හදලා දානවා අපේ ගෙදර බැල්කනි එකේ ඉඳන් පාක් එක පේනවා. ඒක ඇත්තටම හරි ෂොක් තැනක්. හැම වෙලේම ළමයි කෑ ගහ සෙල්ලම් කරනවා. ඒ වගේ කිසිම පාළු නැති පැත්තක්. මම ඔය නිව්ියර් එකට එහෙම එතන ගොඩාක් මල් වෙඩි දානවා. ඇත්තටම හරිම ආසාවෙන් තමයි මම මෙතන හිටියේ. ඉතින් කොහොම හරි මට සිද්ධ වෙනවා මේ ඇකමඩේෂන් එක මාරු කරන්න. ඉතින් ඒ පරණ ඇකමඩේෂන් එක දාලා අපිට අලුත් ඇකමඩේෂන් එකට යන්න වුණා. එතකොට ඔයාලට මතකනේ මගේ පරණ ජොබ් එකේ අපේ වැඩ කරපු කට්ටිය. විකි හදනවා මම ලීකා. Cum ce zis? Bucătăria Vicky noastră. Ce faci tu acolo? Sarmale. Să fiți cu mine. Să fiți cu mine. Hai, spune. Usturoi. Usturoi și Cum se cheamă Vicky? sare. Spune-i că ai pus sare și Am pus ulei, sare, că avem ulei, usturoi, mestecăm și după aia papăm. Ah, bun. Da. Dacă vreți să mai întorci. Mama meu făcut mâncare și tataie meu. Acolo faci... Ce faci tu acolo? Deci tataia, auzi. Tataie... Tu ești tataie. Taiat. Taiat tot. Și gata, Cristi, câte tai? Că sunt multe. Nu vezi că omori zăui. Mercedes, Mercedes, A, O, A, O. Hai zi! Mașina mea, hai în mașina mea, hai în mașina mea, made în Germania. Să trăiască, cine să trăiască la mulți ani. Dinucă să trăiască, Dinucă să trăiască la mulți ani. Mulți ani trăiască! La mulți ani! Ja, super pandinea cueva! Șase sau nouă? Șase, da? 6, nu e. 6 nu e, avem? Aveți. Da. Hai de Ia lumina. Hai, Marius. Hai de la mine. Oh, a venit Dubai ciocolată. Dubai? A? Dubai? Ciocolată Tu cumpărat la mine. Da, sigur. එතකොට අපේ කස්ටමර්ස්ලත් Excepțional. E promptă, respectoasă, politicoasă și foarte operativ. mulțumesc frumos, omul. E bine, spune. Dacă îmi stă părul bine, stai așa. 10 cu felicitări. Cea mai harnică. Mulțumesc. Absolutely brilliant at your job. You're very attractive. And it's very nice to see you every day. Thank you so And I much. will miss you very much. And your dear husband. Ești foarte ok, nu știu, ești foarte prietenoasă, foarte primitoare. And a lot of kisses. E foarte frumos, foarte frumos. Super ok. Ești super ok. You are very good. Impecabil. You are the best. Mai. Hai, e ușor.
Non fai sigla, servizio. Stai te già, vabbè, caffè. Desperado, dai io, tu caffè. Che vai qui? Ya, No, pure orecchi, pure Chevas, Pune, my lung. Ma è lunga? No. È forte e frumosa. Ma è lunga. Service. La servizio? Servizio? È forte, credo. ඉතින් ඒ හැමෝමවත් දාලා අපිට යන්න වුණා. ඉතින් අපි වැඩ කරන කට්ටිය අපි අස්සලා යන දවසේ රියැක්ෂන් තිබුණේ මෙන්න මේ විදිහට. ඉතින් මෙතන ඉන්නේ මගේ මැනේජරුයි මගේ ලේඩි බොස්නුයි. ඇත්තටම එයාලා මට හරිම ක්ලෝස්. ඉතින් එයාලා දෙන්නටම හරි දුකයි මම අයින් වෙලා යන එක ගැන. ඉතින් ඒ දෙන්නම අඬලා මාව බදාගෙන ඒක හරිම ඉමෝෂනල් වුණා. ඒ මොහොත එයාලව දාලා යනවා කියලා දැනෙච්ච තැන. මොකද එයාලා ඇත්තටම මම පවුලෙන් ඈත් වෙලා හිටියත් මම වැඩ කරන තැනට හරිම කැමැත්තෙන් ගියේ. එතකොට ගියපුවාම එයාලා අපේ නිකන් පවුලක් වගේ අපි හැමතිස්සෙම විහිළු කරගෙන ජෝක් එකෙන් hina වෙවි හැමතිස්සෙම එකට වැඩ කරේ. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම හරිම දුක හිතුණා. එයාලව දාලා යන්න වගේම එයාලටත් එහෙමයි අපිව දාලා යන්න. ඉතින් කොහොම හරි බුකරස්ට් වල අලුතෙන් අපාර්ට්මන්ට් එකක් අපිට හොයාගන්න වුණා. මොකද අපි හිටපු අපාර්ට්මන්ට් එකකින් අපිට ඉක්මනින්ම අයින් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා කොහොම හරි අපි අපාර්ට්මන්ට් හෙව්වා. ඔයාලා දන්නවා බුකරස්ට් වල හරි අමාරුයි අපාර්ට්මන්ට් ගන්න. විශේෂයෙන් ඒෂියන් කට්ටියට එයාලා අපාර්ට්මන්ට් දෙන්නේ නැහැ. අපි ශ්‍රී ලංකන් කිව්ව ගමන් කියනවා ඒෂියන් අයට අපාර්ට්මන්ට් දෙන්නේ නැහැයි කියලා. ඉතින් කලින් අපාර්ට්මන්ට් වල හිටපු කට්ටිය හදපු නම තමයි ශ්‍රී ලංකන්ම විතරක් නෙවෙයි ඉතින් තව ජාතීන් ඉන්නවනේ. ඒ අයත් ඉතින් හදලා තියෙන නම තමයි. කොහොම හරි අපි OLX ඒ වගේ සයිට් වලින් අපාර්ට්මන්ට්ස් බැලුවා, සෑහෙන්න බැලුවා. ඒත් අපිට හොයාගන්න බැරි වුණා. කොහොම හරි අපි කතා කරලා ගිහිල්ලා තියෙන ඒජන්ට් කෙනෙක් ගාවට. ඒජන්ට් කෙනෙක් ගාවින් අපාර්ට්මන්ට් එකක් ගන්නකොට තියෙන ප්‍රශ්නේ තමයි ඒජන්ට් අපි අපාර්ට්මන්ට් එක ගන්න ගානින් ඒ කියන්නේ මාසික කුලියෙන් භාගයක් දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒජන්ට් ගාව වෙනම ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ලෙයි 250ක් කියලා තමයි අපිට කිව්වේ. ඒ ගාන දීලා ඒ ඇප් එකට ඇක්සස් ගන්න පුළුවන්. ඒකලා ඒකත් නිකන් OLX වගේම තමයි. ඉතින් හම්බෙන්න තියෙන සම්භාවිතාවය 50% වගේ තියෙනවා. කොහොම හරි අපාර්ට්මන්ට් එක හොයාගන්න අපිට සතියකට වැඩිය කල් ගියා. ගිහිල්ලා අපි කොහොම හරි හොයලා අන්තිමේට මෙන්න මේ අපාර්ට්මන්ට් එක හොයාගත්තා. ඉතින් මේ අපාර්ට්මන්ට් එක ගත්තාම ටිකක් අපි කලින් හිටපු එකට වැඩිය පරණයි. හැබැයි අපි කලින් හිටපු එකට වැඩිය ඉඩ තියෙනවා. ඉතින් ඇතුල් වෙන තැනම මේ විදිහට ෂූ රැක් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට දොර ඇරගෙන ඇතුළට ගියපුවාම ඇතුල් වෙන තැනම පොඩි කබඩ්ස් වගේක් තියෙනවා. මේ විදිහට අපිට රැක්ස් එල්ලන්න පුළුවන්. අපේ ඇඳුම් එල්ලන්න, ජැකට්ස් එල්ලන්න. එතකොට මෙතනත් පොඩි ස්පේස් එකක් තිබුණා. එතකොට මේ තියෙන බාත්රූම් එක අපි කලින් හිටපු අපාර්ට්මන්ට් එකට වැඩිය ඇත්තටම ලොකු බාත්රූම් එකක් තිබුණා. එතනත් වොෂින් මැෂින් එකක් ඒ අවශ්‍ය හැම දෙයක්ම තිබුණා. එතනින් ගියපුවාම ලිවිං රූම් එකේ ගත්තාම මේක ස්ටුඩියෝ රූම් එකක්. ඒ නිසා බෙඩ් එකක් තියෙන ලිවිං රූම් එකේම තමයි. එතනත් ලොකු ස්පේස් එකක් තිබුණා කබඩ්ස් දාලා. මෙතන පොඩි කොරිඩෝ එකක් වගේ තියෙනවා. එතකොට කලින් නම් මම මෙහෙම ජනලේ අරපුවම වලට මතකනේ පාක් එක පෙනුනේ. දැන් වටේටම පේන තියෙන අපාර්ට්මන්ට්. ඒක පොඩ්ඩක් හිත රිදෙන දෙයක් වුණා මට. මොකද හැමදේම ඉතින් අර විදිහටම බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට මේ තියෙන කිචන් එක කොහොම හරි පළවෙනි දවසේ මේක අපි බඩු ටික ගේන්න කලින් පොඩ්ඩක් මෙතන හිටියා. ඒ ඉන්නකොට මට ඔළුව අත් රිදුණා. ඒ කියන්නේ මම මේක සෑහෙන්න හිතුවා මට අර ගෙදරම ඕනි. මට මේ ගෙදර ඉන්න බෑ වගේ ෆීලිං එකක් තමයි මට ආවේ. ඒ දැන් ටිකක් දවස් නිසා ඒකට මම ඇඩ්ජස්ට් වෙලා ඉන්නේ. මේ අපාර්ට්මන්ට් එක අපි හොයාගත්තේ පර්සනල් කන්ටැක්ට් එකකින්. ඔයාලා දන්නවා නිරෝෂ අයියව. ඉතින් මගේ වීඩියෝස් වල එයා ඉන්නවනේ. නිරෝෂ අයියගේ යාළුවගේ කන්ටැක්ට් එකකින් තමයි අපි මේ අපාර්ට්මන්ට් එක හොයාගත්තේ. ඊට පස්සේ තිබ්බ ලොකුම අභියෝගය තමයි අපේ ගෙදර තිබුණු බඩු කන්දරාව මේ ගෙදර ඉඳන් අනිත් ගෙදරට මාරු කරන එක. SL Movers ඔයාලටත් බඩු ඇදව ගන්න තියෙනවා නම් කන්ටැක්ට් කරගන්න.
අපේ චරිතය යාපනය කරනවා. අවුෝ ජාතක ජාත්‍යන්තරයට යවන්න හදන උන්ට උදව් කරනවා. ඔයාලට මේ ඕන්නම් දාන්න පෙට්ටි එහෙම අදින්න කට්ටි ඉන්නවා. මම මෙතන ඉන්න ඕනද? අපි අද බඩු ටික අදිනවා අපේ ගෙදර. බඩු ටික නිරෝෂයයි සුමුදුරයි තමයි අපිට අද උදව් කරන්නේ. අපේ පරණ තැන බොස්කි වාහනේ තමයි අර. සනිපයිද? සනිපයි. ඕකන උඩ දාගෙන ආවේ. කොහොම හරි ඒකට අපිට උදව් කරා අපේ බොස්. ඒ කියන්නේ අපි කලින් හිටපු කම්පැනි එකේ බොස්. එයා එයාගේ වාහනේ දුන්නා. එතකොට සුමදුර අයියා, එතකොට නිරෝෂ් අයියා, ඒ වගේම අපි දෙන්නත් ලහි ලහියම බඩු ටික මේ ඇපාර්ට්මන්ට් එකෙන් අනිත් ඇපාර්ට්මන්ට් එකට අරගෙන ගියා. අපි බොස් ගැන විශේෂයෙන් කියන්න ඕනේ එයා කවදාවත් අපිට කිව්වේ නැහැ ඔයා අද යන්න, ඔයා හෙට යන්න එහෙම කියලා. අපි අයින් වෙනවා කියපු දවසේ ඉඳන් එයා අපිට කිව්වා ඔයාලට පුළුවන් තරම් කාලයක් මෙතන ඉන්න කියලා. ඒ වෙද්දිත් එයා අපිට ට්‍රේන් කරන්න කට්ටිය දාලා තිබුණේ. ඉතින් කඩේ කස්ටමර්ස්ලාටත් වැඩිය වැඩ කරන කට්ටිය වැඩි වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ අපි දැන් යන්න ඕනි. අපි නිකන් ඉන්න එක ලොක්කට වදයක් එහෙම කියලා. ඒත් එයා කවදාවත් කිව්වේ නැහැ අපි යනවා කියන මොහොතේත් එයා කිව්වේ ඔයාලට පුළුවන් නම් තව ටිකක් ඉඳලා යන්න කියලා. ඒත් අපි හිතුවා අපි යාට වද දෙන එක හරි නැහැනේ කියලා. ඒ නිසා අපි අයින් වුණා. පස්සේ අපි අර විදිහට බඩු ටික ඇදලත් අපිට අවුරුදු 3ක් අපි හිටපු accommodation එක අපේ ගෙදර ඔයාලට මතක ඇති. ඉතින් අවුරුදු 3ක් හිටපු ගෙදරනේ. ඉතින් අපිට හරි දුක හිතුණා ඒක දාලා එන්න. මම හැමදාමත් ඒක දිහා බලාගෙන කල්පනා කරනවා මම මේක දාලා යන්න වෙනවනේ මට එහෙම කියලා. ඉතින් කොහොම හරි අපි යන්න අවස්ථාව ලැබිලත් මට පොඩ්ඩක් ඇඩොප්ට් වෙන්න බැරි වුණා අලුත් accommodation එකට. මොකද අර accommodation එකට තියෙන ආසාව කැමැත්ත හින්දා. ඉතින් අලුත් accommodation එකට ගිහිල්ලා පළවෙනි දවසේම මට මිග්‍රේන් හැදුනා. මම ඒක කල්පනා කරලා ඇයි මට මේකේ ඉන්න ලැබෙන්නේ, මට අරක හොඳයි මේක හරි නෑ එහෙම මයින්ඩ් එකක තමයි හිටියේ. ඊට පස්සේ කොහොම හරි දැන් අපිට යන්න වෙන දවස එනවනේ. අපිට හැමදාම මෙතන ඉන්න බැහැයිනේ කියලා අපිට තේරුණා. ඉතින් අන්තිම බඩු ටිකත් අරගෙන අනිත් අලුත් accommodation එකට ආවා. ඒත් දැන් මම ඒ accommodation එකට ඇවිල්ලා සතියක් විතර වෙනවා. කොහොම හරි අපි බඩු ටිකත් ඇඩ්ජස්ට් කරගෙන දැන් පොඩ්ඩක් ඒකට හැඩ ගැහින්න යන්නේ. දැන් අපි ඒකට හුරු වෙලා කියලා මට හිතෙනවා. ඉතින් accommodation ගන්න බලාගෙන ඉන්න, accommodation හොයන්න බලාගෙන ඉන්න කට්ටිය මේ වීඩියෝ එක බලන් ඉන්නවනම් ඒ කට්ටියට මට කියන්න තියෙන්නේ මම accommodation එකක් හොයනකොට OLX එකේ Public24 කියන sites වල තියෙන numbers වලට call කරා. ඒත් ගොඩක් ඉන්නේ agents-ලා. එතකොට අපිට වෙන contact එකක් ඇත්තෙම නැත්නම් agent කෙනෙක්ට සල්ලි දෙන්න වෙනවා වෙන විකල්පයක් නැත්නම්. එහෙම නැත්නම් මොන හරි contact එකකින් හොයාගන්න එක තමයි හොඳ. එතකොට ඔයාලට පුළුවන් use කරන්න Facebook post එකක්, එහෙම නැත්නම් ඔයාලගේ යාළුවෙකුගේ contact එකක්, එහෙම මොන හරි එකකින් හොයාගන්න එක තමයි වඩාත් හොඳ කියලා මට හිතෙනවා. ඉතින් ඇයි අපි ජොබ් එකෙන් අයින් වුණේ? ඇයි අපි accommodation මාරු කරේ? අපි මොකද්ද ජීවිතේ කරන්න යන වෙනස කියලා ඉස්සරහ වීඩියෝ එකකින් බලමු. ගිහින් එන්නම්.